අයිබෝන් ඔන්න අද අපි රසම රස චිකන් කරි එකක් හදමු. හැබැයි වෙනස් රසට ඔයගොල්ලන් හැමදාම හදනවට වඩා මේක ගොඩාක් වෙනස්. හැබැයි ගොඩාක් රසයි. ඉතින් බලාගෙන ඉන්න කොහොමද අපේ මේ අලුත් චිකන් කරි එක රසට හදන්නේ කියලා. ඉතින් ඔන්න අද අපිට මේ වැඩේට ඕන වෙනවා චිකන් ග්‍රෑම් 450ක්. ඉතින් මේ වැඩේට අපිට ඕන වෙනවා තක්කාලි, රම්පේ, ලොකු ලුණු, කරපිංචා, අමු මිරිස් කරල් 2, බෙදපු 3-5, ගම්මිරිස්, අමු 3-5, විනාකිරි, මිරිස් කුඩු, කරම්බු නැටි, සුදු ලුණු, කහ, එනසල්, කුරුඳු, ඉඟුරු, සේර, උකු පොල් කිරි, ලුණු, අබ. ඊළඟට ඔන්න අපි මස් ටික හොඳට පදම් කරගමු. ඒකට අපිට ඕන වෙනවා කහ ටිකක්, මිරිස් කුඩු තේ හැන්දක් විතර අපි දාගමු. ඊළඟට විනාකිරි, ගම්පිරිස්, ඒත් එක්කම ලුණු. ඉතින් මේ ටික එකතු කරලා අපි මේ ටික හොඳින් අත ගාලා තියාගන්න ඕන. ඉතින් මේ ටික හොඳට පදම් වෙන්න ටික වෙලාවක් අපි මේක පැත්තකින් තියාගන්න ඕන. ඉතින් ඔයගලන්ට මේක ශීතකරණේ දාන්නත් පුළුවන්. ඉතින් ඔන්න ලිපපත්තු කරලා තාශයකුත් දාලා අපි දැන් හදන්නේ පොල් තෙල් එකතු කරගන්න. මෙතනදී අපි පිටිසුදු පොල් තෙල් එකතු කරගන්නවා. අපේ රස දේශීය රස ඕනම කරි එකතු කරගන්න නම් ඔයගලන්ට හොඳ පොල් තෙල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. පොල් තෙල් ටික අපි දාගන්න ඕන චිකන් ටික බැද ගන්න ප්‍රමාණයට. ඉතින් චිකන් ටික බැද ගන්න කිව්වට අපි වෙනදට බදිනවා වගේ කර වෙන්නම බැද ගන්න අවශ්‍යතාවයක් නැහැ. අපි යන්තම් මේක බැදගමු. මොකද අපි හදන්නේ කරි එකක් නිසා. ඔන්න අපේ ලුණු ටික, මිරිස් කරල් ටික, තක්කාලි ටික ඔන්න දැන් ඔක්කොම රෙඩි. ඊළඟට අපි තෙල් මේසැලි දෙකක් දාගෙන අබ ටිකක් එකතු කරගන්නවා. ඉතින් අබ ටික පිපුරුනාට පස්සේ අපි එකතු කරගමු සුදු ලුණු සහ ඉඟුරු. ඉතින් මේ දෙක එකතු කරලා හොඳට කලවම් කරගන්න ඕන. ඉතින් මං කියන්න ඕනේ මේ වෙලාවේදී හරි මොහොත සෝදක් තමයි එන්නේ. ඊළඟට අපි කපාගත්ත ලුණු, කරපිංචා, රම්ප ටික එකතු කරලා මිශ්‍ර කරගමු. සුවඳ තවත් වැඩි වෙනවා. ඊළඟට අපි එකතු කරගන්නවා කපාගත්ත මිරිස් ටික, සේර ටික, තක්කාලි ටික, තෙල් චුට්ටක් එකතු කරලා අපි දාගමු අපේ පහේ ටික, මිරිස්, අමු 3-5, බෙදපු 3-5. ඉතින් රස පමණට ලුණු මේ වෙලාවෙදි එකතු කරගන්න. ඔන්න දැන් තමයි අපි චිකන් ටික එකතු කරගන්න ඕන. අපි චිකන් ටික එකතු කරලා මේ ටික හොඳට තවරනකන් අත ගාගෙන අපි කිරි කෝපයක් එකතු කරගන්නවා. මිටි කිරි එකතු කරගන්නවා නම් වඩා හොඳයි. එකතු කරලා ඔන්න වහලා අපි මේක පැත්තකින් තියාගන්නවා. ඔයගලන්ට පුළුවන් බාන ලඟ වෙද්දී කරපිංචා ටිකක් එකතු කරගන්න. ඒත් එක්කම සුවඳ කුණු ටිකකුත් එකතු කරගන්න. ඉතින් ඊට පස්සේ ගම්බිරිස් ටිකකුත් ඒකට එකතු කරලා මේ ටික හොඳට මික්ස් කරලා අපි එලිපෙන් බාගමු. ඉතින් දැන් තියෙන්නේ අපිට කන්න. අපි කාලා බලමු රස කොහොමද කියලා.